මුදල් අමාත්‍යාංශයේ ආපදා සහන අරමුදලටත් ගම්පේ හරහා දැන් පරිත්‍යාග සිදු කරන්න පුළුවන්. මේ යහන්ගල මධ්‍යම පළාතේ නකල්ස් කඳුපන්තියට ගිනිකොඩු දෙසින් පිහිටි සුන්දර භූදර්ශනයක් සහිත යහන්ගල කන්ද කඳු නගින්නන් සහ සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක්. ජනප්‍රවාදයට අනුව රාම රාවණා යුද්ධයේ පරාජයට පත් වූ රාවණා රජුගේ සිහිමුර්ජා වූ සිරුර තැන්පත් කර ඇත්තේ මේ යහන්ගල කන්දේ. බල සම්පන්න රාවණාගේ සිරුර දරාගෙන සිටින ඒ මහා කන්ද මහා පර්වත සහ පස් කඳු දිනක පෙරළී ජීවිත ගණනක් බිලිගනීවියයි කිසිවෙකු කිසිදාක සිතන්නට නැතුව ඇති. අපි මේ ඇවිල්ලා ඉන්නේ සුන්දර වෙල්යායකට මැදි වෙලා පිහිටා තිබුණු උඩත්තව නෙළුම් මල ගම්මානයේට. නෙළුම් මලක් වගේ ලස්සනට තිබුණු මේ ගම්මානය අද වෙද්දී පොළවේ පස්වලට යට වුණු නටබුන් ගොඩක් විතරයි. ගම්මානයේ නිවාස 13න් මේ වෙද්දී ඉතිරි වෙලා තියෙන්නේ එකම එක නිවසක් විතරයි. අනෙක් නිවාස සියල්ලම ඉකුත් 27 වනදා යහන්ගලේ සිට පහළට ආපු ඒ නායෑමෙන් සම්පූර්ණයෙන්ම පස්කන්දට යට වෙලා තියෙනවා. සොබා දහමින් ලත් දායාදයක් වන් සුන්දර වෙල්යායක් සමග යහන්ගල පාමුල ඇඳි සිත්තමක් වන් වූ නෙළුම්මල ගම්මානය එදා පැවති තත්ත්වය සහ හිත්‍රිදුම් දෙන අද තත්ත්වයයි මේ.